එඩියුචානි. අදත් හැමෝම ආදරයෙන් පිළිගන්නවා. අදත් අපි අලුත් වැඩක් කරන්න තමයි සූදානම් වෙලා ඉන්නේ. ඔන්න බලන්න අද අපේ යාළුවා මොකද කරන්නේ කියලා. අද අපේ යාළුවා කූඩෙකුත් අරගෙන මිදුලට ගියේ මිදුලේ තියෙන දේවල් ටිකක් එකතු කරගෙන එන්න. එයාට අද ඕනේ උනේ සෙල්ලම් කරන්න. ඔන්න බලන්නකො පුතාලා අද අපේ යාළුවා මොනවද එකතු කරගෙන ඇවිල්ලා තියෙන්නේ කියලා. මේ වගේ පුතාලටත් පුළුවන් අත්තුවාල වෙන්න නැති අත්වලට වෙන අනතුරක් වෙන්නේ නැති දේවල් ටිකක් එකතු කරගන්න. ඊට පස්සේ අපේ යාළුවා මේ දේවල් ටික මේස උඩින් තියලා අතින් අල්ලලා බලලා මේවා වෙන් කරන්න තමයි යන්නේ. අද එයා මේවා අල්ලලා බලලා ගොඩවල් දෙකකට වෙන් කරන්න යන්නේ. අපේ යාළුවා මේ ගෙනාපු දේවල් අතින් හොඳට අල්ලලා බලලා ගොඩවල් දෙකකට වෙන් කළා. හරි. ඔන්න පුතාලත් මේ වගේ දේවල් ටිකක් එකතු කරගත්තා නම් අතින් පරිස්සමට අල්ලලා බලලා වෙන් කරගන්න බලන්න. very good. ඔන්න බලන්න අපේ යාළුවා මේ දේවල් වෙන් කරලා තියෙන්නේ අතට දැනෙන දේ අනුව. එයාට සමහර දේවල් ඇල්ලුවාම අතට රළු බවක් දැනෙනවා. ගොරෝසු බවක් දැනෙනවා. ඒවා එක ගොඩකටත් ඒ වගේම අල්ලපුවාම හරීම සිනිඳු බවක් දැනෙන පිහාටු, පුළුන්, මෘදු රෙදි කැබලි මේ වගේ දේවල් ඇල්ලුවාම අතට හරිම සිනිඳුයි. ඒ වගේ දේවල් එක ගොඩකට දැම්මා. ගල් කැට, කොස් කොළ වගේ රළු කොළ වර්ග මේ වගේ දේවල් ඇල්ලුවාම අපිට අතට රළු බවක් දැනෙනවා. ඒ වගේ දේවල් එක ගොඩකට දැම්මා. ඔන්න ඔය වගේ අපේ යාළුවා ගොරෝසු දේවල් වෙනම, සිනිඳු දේවල් වෙනම ගොඩවල් දෙකකට වෙන් කළා. අලුත් පාඩමකින් ආයෙත් හමු වෙමු. ගිහිල්ලා එන්නම්.